ඔයා තමයි ෆේෂියල් විනර් නේද? ඔව්. සතුටුයි? ඔයාව දැක්කපුව ගොඩක් සතුටුයි. thank you. කොහමද? හරි අද මාත් එක්ක ඉන්නේ මිනුරි ඉමාෂා නේද? මිනුරි ඉමාෂා තමයි පහුගිය මාසයේදී මං ස්වර්ණවාහිනිය අහපු ප්‍රශ්නෙට හරියටම පිළිතුරු දීලා අද විනර් වුණේ. නේද? ගොඩක් සතුටුයිද? ඔයාගේ හිතේ තිබ්බ බලාපොරොත්තු ඉෂ්ට වුණාද? ඉෂ්ට වුණා. හරි ඉතින් අද බලාපොරොත්තු ගොඩාක් ඉෂ්ට කරගන්නත් බලාගෙනලු ඇවිල්ලා ඉන්නේ. මොකද අද ඉඳන් තමයි ඔන්න ෆේෂියල් පටන් ගන්න සූදානම් කියලාත් මට දැනගන්න ලැබුණේ නේද? ඒ වගේම තමයි මින්දුට ලොකු gift එකක් මම දෙනවා. පොරොන්දු වෙච්ච විදියටම මේ gift එක ලබා දෙනවා. ඒත් එක්කම අද ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ෆේෂියල් YouTube channel එකත් එක්ක. එහෙනම් ෆේෂියල් YouTube channel එක subscribe කරන්න. මේ වගේ තවත් shopping experience අපි මිනුරි වගේම එකතු වෙන්නත් ඔයාලට පුළුවන්. gift එක දැම්ම දෙන්නද උඩට යමුද? උඩට යමු. උඩට යමුද? එහෙනම් යා. ඔන්න දැන් ඔයාට ඇති තරම් shopping කරන්න පුළුවන්. ඔයාට gift එකක් දෙනවා කියලා නේ මයික් දෙන්න. මේ තියෙන්නේ එකයි දෙකයි තුනයි හතරයි. thank you. දැන් මේක මොනවද බලන්න? handbags? handbags අර පැත්තේ. ගොඩක් තියෙනවා නේද? ලස්සනයි. ලස්සනයි. ඒවට ඔක්කොම ගන්න හිතෙන්නේ. ආස පාටක් තියෙනවද? මම ආස නම් pink වලට. pink color. pink color. මේ හරියට තියෙනවා pink ඒවා නම්. ඒකත් ලස්සනයි. බලමුනේ තාක්ස්. ටිකක් ලොකු size bag එකකට පුංචි එකක් දාන්න. සමහර normal මේ size එක. ලස්සනයි නේ ඒකත් ලස්සනයි. hot pink එකක්. yes. මේකද ගන්න. මේකද ගන්න. මේක හොඳද බලන්න. මේක ටික ඕන කලයකට හරියනවා වගේ නේද? තව ආස පාටක් තියෙනවා. අපි සමන ඕන ඇඳුමකට ගොඩක් කලර්ස් වලට යන්න පුළුවන්. හොඳයිද pink colors. ලස්සනයිද කියලා. අතලත් බලන්න හොඳ. ඔව් අතලත් බලන්න එක ලස්සනයිද කියලා. ඔයාලට හොඳට ස්පේස් ඇද්ද කියලා බලන්න. සර්ප්‍රයිස්. thank you. ගන්නවා ඉතින් මේක. ඔයාට ඕනේ කිව් එකම තියෙනවා. ඒෂියා ප්‍රීමියම්. ඕකනේ ගන්නේද? මේක තමයි ගන්න ඉතින්. එහෙනම් දැන් ඕක ආයෙත් වෙනම ගන්න දෙයක් නැහැ. පළවෙනි මාසේ යූස් කරලා බලන්න. ඊළඟ පාර මාත් එක්ක ප්‍රෝග්‍රෑම් එකකට යන්න. හරිද? හා. එහෙනම් උන තෑගි දෙකයි. ඔයා ඇත්තට හරිම ලස්සනයි. ලස්සන ස්කින් එකක් තියෙනවා. මම ලොකුට මේකප් දාලා නැහැ නේද? නැචරලි හරිම ලස්සනයි. හැබැයි චුටි චුටි කොන්ට්‍රාස්ට් එකක් ටිකක් තියෙනවා. ඒ අවුවට ගියාට පස්සේ පොඩක් වැඩි වෙනවා. ඕ නේ දවසට රස්නත් මේ දවස්වල අවුවත් වැඩි රස්නේ එකත් එක්කනේ. හැබැයි කමන්නේ දැන් ෆේෂියල් ප්‍රීමියම් එක තියෙනවානේ. ඔය යූස් කරලා බලන්න. මාසයක් විතර යනකොට හොඳ ලොකු වෙනසක් තේරෙවි. හැබැයි මම නම් කියන්නේ මාස දෙකමාරක් හරි තුනක් හරි කන්ටිනියස්ලි ගන්න. ඒකට ඔයාලට අනිවාර්යෙන් මාස හිතේ. මොකද මැදදී එහෙම නතර කරන්න එපා. හැබැයි ඔයාලට රිසල්ට් දකින්නකොට ආස හිතේ නේද? කලින් එම් ප්‍රොඩක්ට්ස් යූස් කළාද නැහැ? එහෙම යූස් කළා නැහැ. හැබැයි ඔයාලට මේක ලොකු විශ්වාසයක් ඇති වුණා. ඔව්. මම පාවිච්චි කරන නිසා. දැන් මට කොහොම හරි කියන්න පුළුවන් රිසල්ට් එක ගැන මට කියන්න. කියන්න. මේ හරියට ලස්සනයි වගේ. ඒක තමයි ආසම් පාටද වෙන්නේ. pink. pink. අපි දැන් pink කලර් හෑන්ඩ් බෑග් එකකට දැන් ඒකට බ්ලවුස් එකක් කරනවා බලන්න. ස්ලීව්ලස් අනේ ඒක මැච් වෙනවා. හෑන්ඩ් බෑග් එකකට මැච් වෙනවා. නේ හෑන්ඩ් බෑග් එකේ කලර් එක free size තියෙනවා. බෝ එකකුත් තියෙනවා. cute. cute.
රතු පාට. ලස්සනයි. මොකද්ද ගන්න? රතු පාට ගන්න. මට හිතුණා රතු පාටට ආසයි කියලා නේ. ඒ පවුලේ කවුද ඉන්නේ තව? නංගිලා දෙන්නයි අම්මයි තමයි. වාද ලොක්ක පවුලේ. එහෙමද? ආ වගේම ලස්සනයි දැන් මම. ලස්සනයි. නැතව ලස්සන මක්කද ගෙදර ඉන්නේ. නංගිලා දෙන්න දගයි. දෙන්නත් ලස්සනයි. චුට්ටක් දගයි. ගොඩක් දෙන්න. නෑ. 21ක් පොඩි. ලොක්කයි නේද? අයිනේ. අවුරුදු කුමාරි මුකුත් ගියේ නැද්ද? නංගි ගියෙත් නැද්ද? තාම නෑ. තාම නෑ. අසයිද ඒ වගේ වැඩ යන්න? මේ දවස්වල තිබ්බනේ මේ දවස්වල. ඉස්සර තියෙනවා. ලස්සනයි නේ තියන්න එපා මොකක් හරි. එහෙම. try කරලා බලමු. අසයි. facial use කරනවා. ඔව් නේද? නේද ඔයා දැන් පටන් ගන්න ඉන්නවා කිව්වේ. අනිවාර්යෙන්ම තව ටිකක් ලස්සන වෙන්න කියලා. තමනද ගන්න ඕනේ. දැන් කාටද ඔයා shopping කරන්නේ? ඔයාට විතරද? නැත්නම් අංගිටත් ගන්නවද? අපි තාත්තටත් ගන්න. තාත්තා. ෂුවර්ද? තාත්තද? boyfriend ද? තාත්තට boyfriend කෙනෙක්ද? කෙනෙක් තමයි. ආයෙ අපි යන්නේ මෙතනද යාලා. අධික ගවුන්ද කොට ගවුන්ද ආසන්දි? කොට ගවුන් තමයි ආස. රොස පාටට ආසයි ගන්නේ. ඉතින් බ්ලවුස් එකක් නම් ගත්තට අපි නම් ඩ්‍රෙසස් තියෙන පැත්තට යන්නේ. තමයි ගවුන් තියෙන්නේ නේද? ආසයි කිව්වා. ඒ ගවුන්. දැන් ඒකට තාත්තයි අම්මටත් මොනවා හරි ගන්න ඕනේ කිව්වනේ. ඔව් අම්මටත් මොනවා හරි ගන්නවා. ඒකවත් උලයි නේද? අපි අඳිනවද ඒ වගේවත්? ඊළා ටච්ටක් බලමු. හා. එයා සකත් තිබ්බොත් බල. ලස්සනයි කහ පාට. try කරමු. ආත් ලස්සනයි. ඒක එකම. සයිස් එක ඕකේ? ඕකේ. හරිද? හරිම සයිස් එකනේ. හරිම සයිස් එක තමයි. දැන් ඔයා මොනවද කරන්නේ කියලා මට අහන්න බැරි වුණානේ. තාම ඩිග්‍රී එක කරගෙන යන ගමන් ඉන්නේ. මොකද කරන්නේ ඩිග්‍රී එක? සෙන්ටර් කියන මොබයිල් කරනවා. කොහෙද කරන්නේ? හොරයිසන් එක. දැන්නේ. හා. අකි කොහොමද මේ දවස්වල වැඩ? දැන් මේ දවස්වල නම් අවුරුදු ප්‍රෝග්‍රෑම්ස් තමයි දිගටම හැම channel එකෙම රෙකෝඩින්ග්ස් තියෙනවා. වැඩි කරාට පස්සේ වැඩි ගියේ නෑ ටෙලිවිෂන්. ඒක තමයි. බිසි වැඩි ඒකද කියලා. YouTube එකෙන් තමයි ගොඩක්. දකින්නේ. දැන් අපි දෙනා කතා කර කර ඉන්නේ තඳුන් ගන්න වෙන එකක් නැති. අපි මොනවද බලමු. බලන්න ඔය ආසේවා. කොහෙද තියෙන්නේ බලන්න. size. මේ කල එකද? Yes. ඔය සුදු හිත ලස්සන ඇති වල ඒ කල එකක් ලස්සන. මේ color. එකත් medium. එකත් ලස්සන. සයිස් එක හරිනේ? size එක. ඔය දැන් අම්මට මොනවද ගන්න? අම්මිටත් ෆ්‍රොක් එකක් තමයි බැලුවේ. එයා මොකද අසපායි? එයා black තමයි Black ආසපා. dress. එයා ලස්සන pink color frock එකක් ගන්න තියෙනවා. ලස්සනනේ? ඒක ලස්සන. අවුරුදු කාලෙට තමයි. නේද? දැන් නෑගන් යන්න එහෙම සූදානම්. යනවද සමන අවුරුදු කාලේ යනවද? නැත්නම් යාළුවොත් එක්ක ට්‍රිප් යනවද? නෑ නෑ දැන් එහෙමත් යනවා යාළුවොත් එක්කත් යනවා. අවුරුදු නැකත් එහෙම කරනවද? ගෙදර? මොකද ආසම? මොන නැක දෙන කන්දින අනුභවද ගනුදෙනුද? ගණු විතරද දෙනුත් කරනවද? ඒකම කරනවා. දැන් පවුල වැඩි වෙලානේ නේද? ගන්නවද ඒක? අපි මේක UK 10ද? නෑ 8. මේක අපි අම්මිටනේ බැලුවේ. මේක අම්මිනේ. අම්මිට මේ බ්ලැක් කලර් එකක් හොඳයි කියන්නේ නේද? ඒක හොඳයි. ඔන්න බ්ලැක් කලර් එකක් නම් හම්බ වුණා. අම්මිට ඕකේද? අම්මි අඳින්නෙත් මේ වගේ අදිනවද? හොඳයි නේ. ලස්සනට අදිනවා නේ. ඔයා වගේ ලස්සනට අදිනවා. ලස්සනයි ඒක. කම්ෆිට් වගේ නේ. yes එන ඒක. සයිස් එක බලන්න ඕකේද කියලා? size එක free size හරි වගේ නේ. හරි ඒක අපි ගමු. එකත් ඒක ඔයා ෆිට් ඔන් කරන්නේ නැහැ නේ? නෑ තාකද අපි ගන්න. මේක fit on කරලා බලමු මේක ෆිට් ඔන් කරනවද? හා. ඒක ෆිට් ඔන් කරලා බලන්න. ලස්සනයි. ඔයාට ලස්සනයි
මේ කලර් එක. අසනයි. පිටුනේ හොඳ නේ ගාන්න දෙන්න කොබක් කරලා. කොබලන් කරකේ. අපි දෙන්නම දැන් එකපාරට ඇදලා. අපි දෙන්නම දැන් එක වගේ. හැබැයි මේ අපිට තියෙනවා. මේක තව එක පිටුනේ නෑ නේ. අපි ඔක්කොම ෆේෂියල් ප්‍රීමියම් එක එක්කම යූස් කරන්න පුළුවන් හොඳ ක්‍රීම් එකක් මන් දෙන්න. ඒක නයිට් එකට තමයි යූස් කරන්න තියෙන්නේ. මම පාවිච්චි කරලා හොඳයි. මේ තමයි ෆේෂියල් ප්‍රීමියම් නයිට් සිම්පනි එක. ඉතින් ඔයාලට මේක රාත්‍රියේදී තමයි, ඒ කියන්නේ නයිට් එකේදී බෙඩ් එකට යන්න කලින් හොඳට මූණ වොෂ් කරලා ඇප්ලයි කරන්න. එතකොට අර ඔයාගේ මාක්ස් වලට දැන් ප්‍රීමියම් එක යූස් කරාට පස්සේ පිම්පල්ස් එහෙම අඩු වෙගෙන යනවා. ඊට පස්සේ මාක්ස් එහෙම හිටිනවනේ. ඒකටත් ගොඩාක් හොඳයි. මේකේ මොකද ගොඩාක් හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් හැම දෙයක්ම මෙතනම ලියලා තියෙනවා. බොක්ස් එකෙත් තියෙනවා. ලුමි ස්කින්, ෂියර් බටර්, ග්ලූටාතයෝන් වගේ හොඳ කියන්නේ හරි රෙයා අපිට හොයාගන්න හරිම අමාරු ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තියෙන්නේ. අර යූස් කරලා බලද්දී ඒකෙත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි. දෙකම එකට පාවිච්චි කරලා බලන්න. thank you okay මම මේක යූස් කරලා ඔයාලට අනිවාර්ය රිසල්ට්ස් කියනවා. ඕකේ. අපි නම්බර් ටික ගමුනේ. හරි. හරි. එහෙනම් ඉතින් අපි අද නේද shopping කරා හරි සතුටුයි. හරි ඉතින් අපේ විනෝද සතුටුයි. ඒ වගේම ඔයාලට ආරාධනා කරනවා ෆේෂියල් ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්න. මේ වගේ ලස්සන වීඩියෝස් තවත් ඉස්සරහට නරඹන්න. Bye.